හායි කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉඳි කියලා හිතනවා. අද තියෙන නම් දවල් මෙනු එකක් නෙවෙයි. අද මට චුට්ටක් අසනීප නිසා දවල් කෑමට හම්බුණා. ඒත් මට හිතුණා හවස් වෙලා ටිකක් වැස්සක් නිසා උණු උණුවෙන්ම රසම රසේ ඩොලු සුප් එකක් බොන්නවා කියලා. ඔය අපේ පැටිය ඇතුළේ උඩ ඇවිත් ඉන්නේ. ඉතින් සුපුරුදු පරිදි මම මෙන්න මේ විදිහට එළවලු ටික ලෑස්ති කරගෙන හොඳට හොදලා කපන්න කොටන ලෑස්ති වෙනයි හදන්නේ. මෙන්න මෙහෙම. ඔය මොකක්ද දන්නවද එයාමට කියන්නේ? එයාමට ගොඩාක් ආදරේ. ඉතින් ඔය අතරතුර මම මෙන්න මේ විදිහට මගේ ලෝල් ටික කපලා කොටලා පිළිවෙලට මෙන්න මෙහෙම තියන් ලෑස්ති කරගත්තා. මම අද ගන්න තියෙනවා වට්ටක්ක, කැරට්, බෝංචි, ලේස්, ඒ වගේ ගෝවා, අල තෙපරාදු කරගන්න චුට්ටක් මම මේ සුදු ලුණුයි ලුණුයි කරපිංචා ටිකක් අරන් දෙනවා. ඒත් එක්කම පරිප්පු ටිකකුත් ලෑස්ති කරගෙන තියෙනවා. මෙන්න මෙහෙම. ඔන්න බලන්නකෝ මොකටද දුවගෙන ඉන්නේ කියලා. එයා හරි ආසයි අම්මේ කැරට් කන්න. අපි එහෙනම් පටන් ගමු. ඉස්සෙල්ලා මම වාජනයක් ලිපේ තියලා ගින්දර මදුරු මානෙන් දාගෙන ඒක තමයි මෙන්න මේකට බටර් චුට්ටක් එකතු කරගන්නවා. අපේ අර ලුණු සුදු ලුණු කරපිංචා ටික ටෙම්පරාදු කරගන්න. මේ ප්‍රමාණයට මම ගින්දර තියාගෙන අර බටර් ටික චුට්ටක් බේක් කරගන්නවා. මෙන්න මෙහෙම. ඔය විදිහට ඒක දියුණාට පස්සේ මම ඒකට එකතු කරගන්නවා මම අර ලෑස්ති කරගත්ත ලුණු සුදු ලුණු සහ රම් ටික. කරපිංචා ටික. මෙන්න මේ විදිහට ඒ ටික එකතු කරගෙන මේක මම චුට්ටක් මේ තෙලේ පොඩි වෙලාවක් ටෙම්පරාදු කරගන්නවා. පොඩි වෙලාවක් කියන්නේ මේක අර රන්වන් පාට වෙනකම්ම ටෙම්පරාදු කරගන්න අවශ්‍ය නැහැ. ඒක අර ටික වෙලාවක් ටෙම්පරාදු කරනකොට එනවනේ සූදක් එනවනේ. අන්නේ සූදින වෙලාවට ඇති. ගොඩ වෙලාව අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට චුට්ටක් අසනීපෙන් ඉන්න නිසා මගේ වොයිස් එක චුට්ටක් හරිනේ. ඒක ගණන් ගන්න එපා. හොඳයි. මෙන්න මේ ගානට වෙනකොට දැන් නම් හොඳට සූදක් එනවා මේකේ. ඊට පස්සේ මම මේකට ඉස්සෙල්ලාම එකතු කරගන්නවා අල ටිකයි, පරිප්පු ටිකයි, කැරට් ටිකයි. මොකද ඒක දැන් චුට්ටක් වෙලා යනවනේ. ඒ නිසා මම මේකේ තෙලටම දාලා මේ චුට්ට වෙලාවක් කලවම් කරලා ඒකටම මම එකතු කරගන්නවා ගම්බිරිසු. ගම්බිරිස් එකතු කරගන්නකොට මම ගොඩාක් එකතු කරගන්නේ නැහැ. මොකද ඒක චූටි බටට සලබොන්න බෑනේ. මේක හදලා යාට අයින් කරලා ඊට පස්සේ රස්නේ පිටින්ම මට අවශ්‍ය ප්‍රමාණයට දාගන්නවා. මෙන්න මේ වගේ චුට්ටක් දාලා සැර එන නොයන පදමට වගේ දාලා මම ඒකත් බාජරේ වහලා ටික වෙලාවක් අරගෙන මම ටෙම්පරාදු කරනවා තියෙනවා. මෙන්න මේ වගේ චුට්ට වෙලාවක් ඇති. ඊට පස්සේ මම ඒකට සුප් එක හදාගන්න අවශ්‍ය ප්‍රමාණයට වෙනකම්ම වතුර දාගන්නවා. මෙන්න මේ. හොඳට මේ විදිහට වතුර දාලා ඒක චුට්ටක් කලවම් කරලා මම ආපහු මේක පියනින් වහලා තියනවා මේ ටික ටිකක් තැම්බෙන්න. මොකද අල පරිප්පු වගේ දේවල් තැම්බෙන්න චුට්ට වෙලාවක් යනවනේ. ඔන්න ඉතින් පේනවනේ හිනාව. හරි. මෙන්න මේ ගානට ආවහම ඇති. මේ ගාන කියන්නේ අර පරිප්පු කහ වේගෙන ඉන්න ප්‍රමාණය තියෙනවා. ඒ ගානට වගේ ආවහ නැති. මොකද දැන් අපි හදන්නේ අනිත් ඒ ටික මේකට එකතු කරන්න. ඒ දාලා අපි ටික වෙලාවක් මේක තඹ ගන්නවානේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට අපි ඔය කපාගත්ත අනිත් ඒ ටික ඔක්කොම මේ විදිහට දාලා ඒක චුට්ටක් කලවම් කරලා රස අනුව ලුණු දාගන්නවා. ලුණු ගොඩාක් දාගන්න එපා මුළු සුප් එකම මික්ස් කරන්න වෙයි. ඒක නිසා හරියම පරිස්සමෙන් ලුණු දාගන්න. ඊට පස්සේ මේක චුට්ටක් කලවම් කරලා ආපහු මම මේ භාජන ටිකක් වහලා මේක ටික වෙලාවක් තැම්බෙන්න දෙනවා. මේක මට හදිස්සියෙම හිතෙච්ච රෙසිපි එකක් නේ. අසනීප තත්ත්වෙත් එක්ක මට හිතුණා හවසට උණු උණුවෙම සුප් එකක් බොන්න. ඉතින් ගෙදර ගොඩේ කලමනා තිබුණේ නැහැ. මේකට චිකන් කෑල්ලක් එහෙම ටෙම්පරාදුර දැම්මම හරිම රසයි.
මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ. ටික වෙලාවක් මෙන්න මේ විදිහට තැම්බෙන්න තියලා මේ ගානට වෙනකම්ම අපි ඒක පියනින් වහලා තැම්බෙන්න දෙනවා. දැන් මේ දොර ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේකෙන් දැන් හොඳ සුවඳක් එනවා. මේකේ චිකන් කෑල්ලක් තාම නම් ඉතින් රසයි. හරි. දැන් තියෙන්නේ අපේ චූටි පැටියටයි මටයි උණු උණුවෙන්ම සුප් එක බොන්න. මෙන්න මේ විදිහේ භාජනයකට මම උණු උණුවෙන්ම දාගන්නවා. පේනවනේ. දැන් මේක මාරම සුවඳයි. මේ තියෙන අපේ සුප් එක. එහෙනම් ආයෙත් රසම රස මෙනුවකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි.